Jimuta burundiyo, jimuta jimuta, he jimuta 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 surundiyo, jimuta jimuta, he jimuta 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 burundiyo, jimuta jimuta, he jimuta 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 sita katare kita kadi kunda tikunda katare kita kata kunda tintare kita kunda ketiga kunda kunda. අවඩා ආයු බොහෝ වේවා. ඒ ප්‍රාර්ථනය මේ මගුල් බෙර නාදයත් එක්කම අපේ ජීවිතවලට බද්ධ වෙලා තියෙන එහෙම කරන්න පුළුවන් ප්‍රාර්ථනාවක්. මට මේ බෙර හඬ ඇහෙනකොට බෙර සද්ද ඇහෙනකොට අපි මනසින් ආපහු යන්න පුළුවන් වෙනවා. අද අපි මේ කතා බහ කරන අපේ පෙරහැර රූසිරි වැඩසටහන් මාලාවේ විශේෂ දුණු කතා බහත් එක්ක දශක ගානක් ඈතට ගියොත් එහෙම අපේ පෞරාණික ගමකට ගියොත් මේ ගම හැන්දෑවරුව වෙනකොට කොහේ හරි ගමේ කෙළවරකින් අපිට සාන්ති කර්මයක හඬක් එහෙම නැත්නම් මේ වගේ බෙර හඬක් මොනවා හරි දෙයක් අපිට ඇහෙනවා. ඒක තමයි අපේ ජීවිතවලට බද්ධ වෙලා තිබිච්ච එක අංගයක් බවට පත් වුණා ඇත්තටම. මේ ක්‍රමික විකාශනයත් එක්ක ටිකක් අපි දියුණු ලෝකයටත් එනකොට එහෙම නැත්නම් අපි ටිකක් සංකීර්ණ සමාජයට ලෝකයට එනකොට සමහර විටකදී අපි අර ගමෙනුත් ටිකක් ඈත් වුණා. අපේ සම්ප්‍රදායික කලාවනුත් සමහර විටකදී ටිකක් දුරස් වෙන්නට ඇති. මේවා අපේ ඊට පස්සේ අර මම කියපු විදිහට අපේ ඇඟෙනුත් ටිකක් වියකිලා යන්නට ඇති. හැබැයි මේක එහෙම වෙන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය කියලා කියන අවුරුදු 10 ගානක අනන්‍යතාවය කියලා කියන්නේ මෙන්න මේ කියන මහා ජන උරුමය. මේ සංස්කෘතික උරුමය තුලින් නිර්මාණය වූවක්. නිසා අද අපි අපේ අසල පෙරහර මංගල්‍යයට සමගාමීව ඔබ වෙත තිරණ කරන අපේ දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ මේ මහා ප්‍රයත්නයේ විශේෂිත වැඩසටහන් මාලාවේ පෙරහැර රූසිරි තුලින් අපි කතා කරන්න සූදානම් වෙනවා. හොරාවකට ආසන්න වෙන කාලයක් අපේ ඇසල පෙරහැර සහ පාරම්පරික නර්තන උරුමය. පාරම්පරික නර්තන උරුමය ගැන. ඉතින් ඔබ වෙනුවෙන් මේ දිගහැරෙන මහා සංස්කෘතික තොරතුරු සම්භාරය අපේ ඩයලොග් TV නාලිකාංක 20, පියෝ TV නාලිකාංක 20 සහ 310, ඒ වගේම ප්‍රීසෙට් නාලිකාංක 2 ඔස්සේ, ඒ වගේම අපේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඔබට අපි රැගෙන එන්නට සූදානම්. අපි ඔබට ආරාධනා කරනවා මේ කතා බහේ කොටස්කරුවෙක් වෙලා ඉන්න මේ හොරාවකට ආසන්න වෙන කාලේ. ඉතින් ඔබ වෙනුවෙන් මේ තොරතුරු බොහෝමයක් රැගෙන මේ දායකත්වය අපිට ලබා දෙන්නේ සුවසවන රෝහල් පුජ්‍යලික සමාගම මහනුවර. ඒ වගේම අපේ මේ ඔබ අප සමීප කරන අපේ මැදිරි පසුතල නිර්මාණවලදී අපිට විශේෂයෙන්ම දායකත්වය දෙන නිව් ෆැන්සි මහල් ආයතනයත් අපි බොහොම ආදරෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරමින්ම මේ කතා බහට පිවිසෙන්න සූදානම් වෙනවා. මේ බෙරහඬ මේ ගැයෙන ගායනාවන් අපේ වැඩසටහන තුලදී ගෙනෙන රංගනයන් මේ හැම දෙයක්ම නර්තනයන් මේ හැම දෙයක්ම හැදෑරීමකින් නිසි පවත්වාගෙන යාමකින් ඒක ආරක්ෂා කරගත්තු මහා කලා සම්ප්‍රදායක්. අද මැදිරියට සහභාගී වෙන්නෙත් වර්තමානයේ
ශ්‍රී ලාංකීය අපිට ඉන්න ඉතාමත්ම විශිෂ්ට වුණු මානව සම්පත් දෙකක් මූලික කරගත්තු පරම්පරාවක් සහලුත් පරපුරක් අපිත් එක්ක ඉන්නවා. මම ඊටාම ගෞරවයෙන් අපේ මැදිරියට මේ අවස්ථාවේදී පිළිගන්නවා. විශේෂයෙන්ම උඩරට නර්තන සම්ප්‍රදාය පිළිබඳව කතා කරනකොට එහි තිබෙන ප්‍රධානතම අංගයක් උඩැක්කි නර්තන, උඩැක්කි වාදනය, මේ උඩැක්කි කියන වාද්‍ය භාණ්ඩය. ඒ ශිල්පය අද වර්තමාන පරම්පරාවට තිරණ කරන ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ ප්‍රවීණෙක් වෙන අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය ප්‍රවීණ නර්තනාචාර්ය මන්තස බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අපේ මැදිරියට සහභාගී වෙනවා. ඒ වගේම තමයි විශ්‍රාමික ගුරු උපදේශක තිත්තපජ්ජල ශ්‍රී ලංකා දේශීය කලා ආයතනය හරි සමීප බවක් දැනෙනවා. ඒ නම කියනකොට මම හිතන්නේ ඊටත් පෙර මේ ආයතනය හඳුන්වන්නේ තිත්තපජ්ජල ඉලංගම් හර්බ ශාලාව කියලා. අපේ කම පිරිච්ච ආයතන මේ කලා ආයතනයේ අධිපතිතුමන්, ඒ වගේම සිබා විශ්වවිද්‍යාලයේ, කැලණි විශ්වවිද්‍යාලයේ ආරාධිත කතිකාචාර්ය ප්‍රවීණ නර්තනාචාර්ය ටී.වයි. සුමනවීර මැතිතුමා අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ඔබ දෙපළටමත්, ඒ වගේම අපේ සහභාගී වෙන ශිල්පීන් සියලු දෙනාටම. මේ ගැයෙන වැයෙන අපි කතා බහ කරන සියලු තොරතුරු තමයි අපේ උරුමය කියලා කියන්නේ. ඒක තමයි අද අපේ තේමාව බවට පත් කරගන්නේ. ඒ නර්තන උරුමය පිළිබඳව විශේෂයෙන්ම මේ පෙරහර මංගල්‍ය අලංකාරවත් කරන මේ නර්තන උරුමය මම ඔබට ගිහිලා තමයි අර ජන ජීවිතේටම බද්ධ වෙලා තිබිච්ච මේ උරුමය ගැන කතා කරුවේ ප්‍රවේශයේදී. අද අපි ඒක පෙරහරට ටිකක් ගොනු කරගෙන කතා බහ කරන්න සූදානම් වෙනවා. සුමේන්ද්‍ර මහත්මයා, මම ඔබෙන් මේ කතා බහ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අර ඔබත් මම අර කියපු ඒ අති සුන්දර පිටිසර ගමක ඉපදිලා හැදිනු වැඩුණු අර කියපු හැන්දෑව දැනුණු පුද්ගලයෙක්, චරිතයක්. අපේ ජීවිතවලට කොහොමද මේ ශිල්පය බද්ධ වෙලා තිබුණේ? මට ටිකක් එතනින් ප්‍රවේශයක් දෙන්නකෝ. ඇත්තටම මම තිත්තපජ්ජල මම මෙහෙම කියන්නම්, පතල කෙත්වත් තිත්තපජ්ජල ලකුණු කුළු ගම්මනද පසුකර කියලා අපේ මේ කොහොඹා කංකාරියේ මේ තිත්තපජ්ජල ගමක් ගැන සඳහන් වෙනවා. ඉතින් මගේ පියාගේ පියා සිවුරංග ගැන සාරුගුරුනාන්සේ, එතුමාගේ පියා ටිකිරි පණික්කය ගුරුනාන්සේ. එතනිමුත් එහා ඉඳන් තමයි අපිට මේ උඩරට නැටුම් කලාව අපේ පරපුරත් එක්ක බද්ධ වෙන්නේ. ඉතින් මුළු ගමම අපෙන් නැටුම් ඉගෙනගෙන තියෙනවා. දසදහස් ගාණක් ලංකාවේම ශිෂ්‍යයන් නැටුම් ඉගෙනගෙන තියෙනවා. ඒත් එක්කම අපි කුඩා කාලේ ඉඳන් මේ පෙරහැරට සම්බන්ධ වෙනවා. අපේ පියතුමාගේ පියතුමා පෙරහැරට ලොකු දායකත්වයක් සඳහන් කරලා තියෙනවා. මම ඇත්තටම පසුව කියන්නම්, මහනුවර ඇසළ පෙරහැරට වෙස් නැටුම එකතු කරන්නට මූලික වෙලා තියෙන්නේ අපේ පියතුමාගේ පියතුමා. ඒ වගේ බොහොම බරසාර සහ පින්සාර සරුසාර ගම් පළාතක ඉපදිලා හැදිලා වැඩිලා මේ ශිල්පය ප්‍රගුණ කරලා වර්තමානයේ වෙනකොටත් ඒක බොහොම නිවිහිමියෙන් ආරක්ෂා කරගෙන අනාගත පරම්පරාවට තිරණ කරන ජ්‍යෙෂ්ඨෙක්. මන්තස බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, අපි ඔබතුමාගෙත් ඒ ජන්මලාභය ලැබූ ගම් පළාතෙන් කතා බහම පටන් ගමු. මට හිතෙනවා ඒක වඩා සුන්දර වෙවි කියලා. මම මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර පිළවල ග්‍රාමයේ තමයි අපේ මුල් ගම. ඉන් පස්සේ මේ අර මැතිවරණ මේ රේඛා වෙන් කරනකොට ආසන අපි නාපානට අපේ ගම හැදුනා. ඒ නාපාන ගමේ තමයි අපි ඉපදුනේ, හැදුනේ, වැඩුනේ. අපේ මෙතුමා කිව්වා වගේම අපි කුඩා දවසේ ඉඳලා අපේ ගෙදර හැන්දෑවට නැටුම්, ගැයුම් වැයුම්, සෝකරි, කිඳුරු, ඒ වගේ ජනනාට්‍ය ඒවා පුරුදු කරනවා. මුළු ගමේම ඉන්න ගෙවල් වල ඉන්න ළමයි එතන පුහුණු වෙනවා. එතන මුළු ගමේම ඉන්න වැඩිහිටියෝ ඇවිල්ලා හැන්දෑවේ ගේ ළඟ ඉතින් වටේ ඉඳලා ඒවා බලාගෙන ඉන්නවා. එහෙම කාලේ ඉඳලා දැන් මගේ පියතුමා එහෙම මගේ පියතුමාට කියන්නේ ලත්හාමි තෙන්නකෝන්, මගේ පියතුමා බාල බණ්ඩාර තෙන්නකෝන්. ඉතින් මගේ පියතුමා අපේ ලොකුවත්ත ගැන අපි දන්නේ නැහැ, දැකලා නැහැ. අපි ඉපදෙන්න ඉස්සර අභාව ප්‍රාප්තියල තියෙන්නේ. ඉතින් අපේ පියතුමා හැමදාම හවස ළමයින්ට එහෙම ඉගෙනනවා. ගමේ හැම ළමෙක්ම නටන්න දන්නවා.
හැම වැඩිහිටියෙක්ම නටන්න දන්නවා. එහෙම උගන්වලා තියෙන. එහෙම උගන්වන අතරේ මම අවුරුදු 5ක වයසේදී තමයි මේ පෙරහැරට සම්බන්ධ වෙලා තියෙන්නේ. එදා ඉඳලා අවුරුදු 5ේදී. ඒ ඉස්සරෝ මං තාලම්පට ගහන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ලීකෙලි, කඩු සරඹ, පන්තේරු, උඩැක්කි. ඉතින් ටිකක් මරුවෙන් පස්සේ උඩැක්කි නටන්න පුළුවන්. ඒ වගේ දැන් දිගටම අපි උඩැක්කි නටන්නේ. ඉතින් අවුරුදු 74ක් මම පෙරහැරේ මේ 74 වෙනි පෙරහැර ගිහිල්ලා තියෙනවා. මේ සැරෙත් ඉතින් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඊටාම සතුටින් සන්තෝෂෙන් එහෙම ගියත් හිතට ලොකු බරක් අර විදිහට පෙරහැරේ ගියව ලොකු සතුටක් දැනෙනවා. මම හිතනවා ඒ වචන ටික තුලම තියෙනවා මේක කොච්චර ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවද? ඒක රුධිරයට කාවැදිලා තියෙන අර ඇට මිදුළු වලට කාවැදිලා තියෙන මහා උරුමයක් රැකගන්න. පෙරහැර එහෙම ගියේ නැත්නම් ඒක හිතට ලොකු බරක් කියන ප්‍රකාශයම කොච්චර අපිට කියනවාද ව්‍යංගාර්ථයෙන් මේ උරුමය රැකගන්න දරපු උත්සාහය සහ ඒක කොච්චර උට සමීපලා තිබෙනවද කියලා. අර වනාන්තරයක් ගත්තාම වනස්පතියෝ වගේ දෙදෙනෙක් තමයි අද ලංකාවේ අපිට උරුම වෙලා ඉන්න. ඒ නිසාම මේ සම්ප්‍රදායන් මෙතෙක් කල් ආරක්ෂා වෙලා තිබෙන්නේත් ඒ වගේම ඒ තව අවුරුදු 100,000 ගණනක් අනාගත පරම්පරාව වෙනුවෙන් මේවා රැකගන්නට අවශ්‍ය වෙන්නේත් මෙන්න මේ කාරණේ නිසාම. මේක කොච්චර වෙහෙස මහන්සිලා බිහි කරපු සහ රැකගත්තු ශිල්ප ක්‍රම නිසාද කියලා. සුබට මහත්තයා කලායතනයේ අර මම කියපු මේ තිත්තපජ්ජල ඉලංගම් හරඹ ශාලාව ඒක කොහොමද කියන්නකෝ ඒක ටිකක් ඉස්සර කොහොමද මේක පටන් අරගෙන තියෙන්නේ ඒ ඔස්සේ කොච්චර මොන වගේ පිරිස්ද බිහි වුනේ? ඔව් ඇත්තටම උඩරට නැටුම් කලාව මුලින්ම උගන්වලා තියෙන්නේ ගුරුකුල අධ්‍යාපන ක්‍රමයේ යටතේ. එහෙම ගුරුකුල අධ්‍යාපන ක්‍රමයෙන් එක්තරා ආයතනික ස්වභාවයකට මේ නැටුම් කලාව ඉගැන්වීම ආරම්භ වුණේ තිත්තපජ්ජලින්. ලංකාවේ පළවෙනි කලායතනය තමයි පළවෙනිම ආරම්භ වෙච්ච කලායතනය තමයි තිත්තපජ්ජල ඉලංගම් හරඹ ශාලාව. මේ කලායතනය ආරම්භ කිරීමට පැමිණෙන්නේ CWW කන්නංගර හිටපු අධ්‍යාපන කැමැතිතුමා අධ්‍යාපනයේ පියා කියලා අපි කියන්නේ. ඔව් ඒත් එක්කම නුගවෙල කියන දියවඩන නිලමතුමෙකුගේ අනුග්‍රහයෙන් තමයි මේ කලායතනය බිහි වෙන්නේ. එතකොට ඇත්තටම දැන් මේ ඉලංගම කියන වචනය පෙරහැරත් එක්ක සම්බන්ධ වෙනවා. මහනුවර රාජධානි සමයේදී ඉලංගම් 4ක් හා කවිකාර මඩුව කියන මේ ආයතන පහ තුල අපේ කලා ශිල්ප රාශියක් විධිමත් විදියට ඉදිරියට ගෙන යාම සඳහා සම්බන්ධ කරනවා සංවිධානය කරනවා. වාහල ඉලංගම, තඹරු පුරප්පට්ටුකාර ඉලංගම, නැටුම් ඉලංගම, සිංගක්කාර ඉලංගම කියන ඉලංගම 4 සහ එතකොට කවිකාර මඬුව ඒ ආයතන 5. එතකොට ඉලංගම යන්නේ හැඳින්වෙන්නේ ඇත්තටම යුද අභ්‍යාස එහෙම නැත්නම් කිසියම් කලා ශිල්පයක් උගන්වන ස්ථානය තමයි ඉලංගම කියන වචනයෙන් අර්ථ ගැන්විලා තියෙන්නේ. එතකොට ඒ කලායතනයේ ඒ මුල් කාලවකවානුවේ බොහොම ගැඹුරු අර්ථයකින් ගැඹුරු තේරුමකින් සහ ලොකු ශක්තියකින් ජවයකින් ආරම්භ කරපු ගමනක්. ඔව් මොකද දැන් මම පියතුමා සැබෑ උගතෙක් ඇත්තටම. එතුමා තමයි මුද්‍රිත පොතක් නැටුම් සම්බන්ධ මුලින්ම ලියලා තියෙන. ඒක ශ්‍රී ලංකා සංගීත. ඒක පොත් පිංචක්. එතකොට මේ නිසාම එතුමාට මේ පාලි භාෂාව සම්බන්ධ සංස්කෘත භාෂාව සම්බන්ධ ඉහළ දැනුමක් තිබුණා. ඉතින් මේ නිසාම මම හිතන්නේ ඉලංගම කියන වචනේ යොදාගෙන මේ කලායතනය ආරම්භ කරන්නට ඇති. මේ විදිහේ ආරම්භ වෙච්චි කලායතන වර්තමානයේ වෙනකොට මේ වගේ ප්‍රවීණයෝ මූලාරම්භය දීලා ඉන්පස්සේ ඒ අයගෙන් බිහි වෙච්චි ගෝලබාලීන් බොහොම ප්‍රවීණ නර්තනාචාර්යවරු වෙලා අද වෙනකොට ඇත්තටම කඳුඩර ප්‍රදේශයේ ගත්තාම
ඒ වගේ කලායතන බොහෝමයක් තිබෙනවා මේ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරන්න සහ ඒවා ප්‍රචලිත කරන්න බිහි වෙච්ච ආයතන හැටියට. ඉතින් අපිට මේ ඔක්කොමත් එක්ක අපි මේ කලාව පිළිබඳව කතා කරන්නට හැකි වේවි. අපේ පෙරහැර රූසිරි වැඩසටහන් මාලාවේ වඩාත් විශේෂිතයි අද කෙරෙන මේ කතාබහ. ඒ කතාබහ අතර එහෙමනම් මා මුලින්ම මද්ද විරාමයකට අපේ ප්‍රධාන පාලන මැදිරියට යොමු වෙන්න සූදානම්. Jimuta burundiyo, jimuta jimuta, he jimuta 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 surundiyo, jimuta jimuta, he jimuta 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 burundiyo, jimuta jimuta, he jimuta jimuta, jimuta sita katare kita kadi kunda tikuna katare kita kata kunda tindar kita kunda kati kata kunda kunda ta. Jimuta burundiyo, jimuta jimuta, he jimuta 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 surundiyo, jimuta jimuta. Jimuta 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 burundiyo, jimuta jimuta, jimuta jimuta, jimuta sita katare kita kadi kunda tikuna katare kita kata kunda tindar kita kunda kati kata kunda kunda ta. අපි යලිත් පෙරහැර රූසිරි අපේ සොඳුරු කතාබහට පිවිසෙන්නට සූදානම් වෙන්නේ. ඔබ වෙනුවෙන් මේ කතාබහ රැගෙන එන්නට මහනුවර සුවසේන රෝහල් පුජ්‍යලික සමාගමේ දායකත්වය අපට ලැබෙනවා. ඒ වගේම අපේ මේ සුන්දර මැදිරි පසුතල නිර්මාණය උදෙසා අපට නිව් ෆැන්සි මහල් ආයතනය ලැබෙන දායකත්වයට අපි බොහොම ආදරෙන් සිහිපත් කරමින් නර්තන විෂය පිළිබඳව ලැබියාවක් උනන්දුවක් රුචියක් දක්වන ඔබ වෙනුවෙන් දිගහැරෙන කතාබහක මේ කතාබහේ ඊළඟ පියවරට අපි පිවිසෙන්නේ ප්‍රවීණ නර්තනාචාර්යතුමන්ලා දෙදෙනෙක් මන්තොස බණ්ඩාර තෙන්නකෝන් සහ ටීවයි සුමන වීරයන් අපේ මැදිරියේ රඳවා ගනිමින්. තෙන්නකෝන් මැතිතුමා දැන් ඔබේ ජීවිතේ බැඳිලා තියෙන අතිශයින්ම සුන්දර වාද්‍ය භාණ්ඩය තමයි මේ උඩරට නර්තන සම්ප්‍රදාය ගත්තාම ප්‍රධානතම අංග හතරේ උඩැක්කි පන්තේරු නයියන්ඩි වෙස් මේ කියන අංග හතර ප්‍රමුඛතම අංග හැටියට අපි ගත්තාම මේ අතරේ අතිශයින්ම අලංකාර වුණු වාද්‍ය භාණ්ඩයක් උඩැක්කිය. මේ උඩැක්කිය ඔබ කොහොමද මේ උඩැක්කියට මෙච්චර ආදරය කරන්න මේ ශිල්පයට ආදරය කරන්න පටන් ගත්තේ? අපි ඒකම ඔබට ආරාධනා කරනවා මේක නිර්මාණය වෙලා තියෙන කතා පුවතත් හරිම සුන්දර කතාවක් අපි අහලා තියෙන ආකාරයට ඒක හැදිලා තියෙන ආකාරය සහ ඒ උඩැක්කි වාදනයකුත් එක්ක අපිට මේකට ආරම්භයක් ලබා දෙන්න කියලා මම ආරාධනා කරනවා. සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 වේතුං සරණයි සරණ ගාතිමි මම බුද්ධං සරණේ සරණ ගාතිමි මම ධම්මං සරණේ සරණ ගාතිමි මම සංඝං සරණේ සරණ ගාතිමි මම මේ තුන් සරණේ මේ ඉදිරිපත් කරපු ගායනයත් එක්ක උඩැක්කියක් නර්තනයක යෙදෙන ශිල්පියෙක් තුලත් අපි දකිනවා වාදනය කරන ගමම ගායනයත් සිදු කරමින් තමයි වාදනය කරන්නේ. අපිට මේ සම්ප්‍රදාය ගැන ටිකක් කියලා දෙන්නකෝ අපේ තෙන්නකෝන් මැතිතුමා. දැන් අපි නටනකොට උඩැක්කි නැට්ටුවෙක් සිත් එකඟතාවයකට එන්න ඕන. තමුන් වාදනය කරන
ඒ වාදනයට නැටුම ඉදිරිපත් කරන ඒ වාදනයටම ගායනයත් ඉදිරිපත් කරන්න ඕන. ඒ කාරණා තුනම නැට්ටුව අතේ තියෙන්නේ. ඒ නිසා හරියටම ඒක නිසි ලයට නිසි තිතට ඒ විදිහට වාදනය කරන්න නැට්ටුවට පුළුවන් වෙන්න. අපි පෙරහැරේ වාදනය කරනකොට ගායනය කරන්නේ බුදු ගුණ. ඒ එක එක චරිත බුදු හාමුදුරන්ගේ ඒ තියුණ චරිත කතා තමයි අපි පෙරහැරේ දිගටම කියන්නේ. එක එක අවස්ථාවල ඒ කරපු හැටි. දැන් අපි කියනවා නම් දැන් අපි මහබිනික්මන ගැන තනම් දෙනා තම් දෙනා තනම් දෙන තනම් දෙනා තනෙනාතේ තනම් දෙනා තම් දෙනා තනම් දෙන තනම් දෙනා තනෙනා අසොබනවතුන් නිමිති නැතින් දැක සසරට කාල කිරුණයි දෙව් මව පැවතාපස වේසය දැක මානට සිත් වූයි ඊතසනෙන් සෑම සාජයි තුරු හැර ගෝසින් පැවිදි වූයි අනේ යසෝදරා බිසරාහුල පුතුගෙන මෙසේ කියා නලවයි දැන් ඔය ඔබතුමා ගායනා කළා වගේ මහබිනික්මන නේද? ගායනා කළේ. දළදා මාලිගාවේ දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කවිකාර මඩුව පාවිච්චි කරන්නේ භාවිත කරන්නේ සීමිත වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක්. ඒ අතරේ උඩැක්කිය තියෙනවා. ඒ කවිකාර මඩුවේ උඩැක්කියේ කාර්යභාරය ගැන අපිට කොහොමද කියන්නේ? ඒකෙදි මට සඳහන් වෙන්නේ ඒවා ඒ අය ගායනා කරන දේවල් අපිට ඇහිලා නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ වුණාට මම හිතනවා මේ වාගේ දෙයක් තමයි දළදා සිරිත කියලා තියෙනවා. ඒකෙන් තේරක් නොදුටු මොනේ බාසරාසමු දින අන්න ඒ වගේ තමයි තාලයක් අනුගමනය කරන්න ඇත්තේ. මොකද දැන් ඒගොල්ල වාදනය කරන එක අපිට ඇහෙන්නේ නැහැ. ගායනය කරන එක ඇහෙන්නේ නැත්නම් සමහරට අර වටේටම ශබ්ද තියෙන නිසා වෙන්න පුළුවන්. ඉතින් අපි මුණ ගැහිලා ඒ පිළිබඳ සාකච්ඡාවක් කරලා නැහැ. එහෙම අවස්ථාවක් ලැබිලත් නැහැ. කවිකාර මඩුවේ කාර්යභාරය දළදා හාමුදුරුවෝ වෙනුවෙන් අපිට ඒ ඊටාම වෙනත් කිසිදු තැනකදී දැක ගන්නට නොලැබෙන යම් ආකාරයකින් ඔබ ඒ දළදා මාලිගාවෙන් බාහිරව පරිසරය තුලදී ඔබ දකිනවා නම් ඒ පෙරහැර මංගල්‍යයේදී වැඩමවන කරඬුව වැඩමවන අවස්ථාවේදී ඒ වැඩමවීමේ අවස්ථාවට කවිකාර මඩුව සම්බන්ධ වෙනවා, දායක වෙනවා. ඉතින් බුදුගුණ ගායමින් මා සඳහන් කළ මේ විශේෂයෙන්ම මේ උඩැක්කිය විශේෂිත වුණ වාද්‍ය භාණ්ඩයක් බවට පත් කරගෙන ඒ ගායන රටාවනොත් අපට ඒකට එක් කරගන්න අවස්ථාවන් දැකලා තිබෙනවා. අපි අසුන් ගනිමු තැනකොන් මැතිතුමා අවුරුදු 74ක් විතර වගේ කාලයක්. ඒ කියන්නේ දශක 7කට වැඩි කාලයක් පෙරහැර මංගල්‍යයේදී අපි දකින මේ අතිශයින්ම අලංකාර වුණු වාද්‍ය භාණ්ඩය වාදනය කරමින් තමන්ගේ කණ්ඩායමට නායකත්වය දෙමින් අපි
රන්දෝලි පෙරහැර මංගල්‍යන් වලින් දකින්නවා තෙන්නකෝන් මැතිතුමා ඒක කොයිතරම් අලංකාරවත් විදිහට තමන්ගේ රංගනයන් ඉදිරිපත් කරනවාද කියලා. මම කැමතියි මට අර කලිනුත් මට දැනගන්න ටිකක් අවශ්‍යයි මේ උඩැක්කිය නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන ටිකක් අපිට කියලා දෙන්නකෝ. උඩැක්කිය නිර්මාණය වෙලා තියෙන්නේ මහා සම්මත රජුරුවන්ගේ කාලේ. මේ ලෝකේ පළවෙනි රජුරුවන් කාලේ. ඒ සක්‍ර දේවේන්ද්‍රයා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මේ කියලා තියෙනවා සඳුන් වනේ නැඳුම් ගහක් තියෙනවා කපලා එහෙම මේ උඩැක්කිය නිර්මාණය කරන්න. උඩැක්කියේ හැඩය මේ කියන්නේ මිනිස්සෙකුගේ තියෙන ඉනෙන් උඩ කොටස ඉනෙන් පහළ කොටස දෙක සමාන්තරයි. මැද ඉන. එතකොට වියතයි දිග උඩැක්කිය. එතකොට මේක ලියවලා ලාක්ෂා කර්මාන්තේ මේ විදිහට උඩැක්කි දෙකයි ලංකාවේ තියෙන්නේ. මේ විදිහට මේ කැටයම් කරු. එකක් මේක. අනිත් එක හාරිස්වත්වයේ තියෙනවා. තැනක ඒක දැන් වාදනය කරන්නේ විජේදාස කියලා මහත්තයෙක් හිටියා මේ ගුරුවරයෙක්. එයාගේ ගෙදර තියෙනවා හැබැයි ඒක දම්පෑ. එච්චරයි මම දැකලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම දේ දුන්නේ වර්ණය තමයි උඩැක්කේ තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම රවුමට වර්ණය යොදලා තියෙන්නේ. මේක විතරයි මේ විදිහට තියෙන්නේ. මේක අවුරුදු 100කට වැඩි පරණයි මේ උඩැක්කේ. මේක අපේ ලොකුවත් පාවිච්චි කරා කියන උඩැක්කේ. ඒක මගේ පියතුමා පාවිච්චි කරා. ඊට පස්සේ මට දුන්නා ඒක. ඔය දැන් යොදලා තියෙන වරපටවල දැන් අපි අර අපේ ගැටබෙරේක දැක්කත් ඒ වරපට යොදලා තියෙනවා. හැබැයි ඊට වඩා හත්පසින් වෙනස් වෙන ආකාරයකින් ඔබ මේ වරපටෙනුත් මේ හඬ වෙනස් කරගන්න ඒක ප්‍රයෝගික කරගන්නවා නේද? එහෙම තමයි. ඒක එතකොට මේ වම් මෙහි කිතුල් තතක් වෙදන්නේ මේ පැත්තේ. ඒ කිතුල් තතෙන් තමයි හඬ වේද කරලා දෙන්නේ. එතකොට මේ සවරමින් තමයි මේක මේ ලණුව ඇවිල්ලා නියඳ කියන්නේ හන ලණුව. හන ලණුව මේ ලණුවත් මෙහෙම ගමන් කරනවා මේක දිගට. දැන් ඒ බුරුල් කරනකොට මෙහාට එනවා. තද කරනකොට එහාට යනවා. ඒ විදිහට ඒක දැන් මේකේ හඬ ගන්නෙ අර මේ තද කිරීම බුරුල් කිරීම මත තමයි. ඉතින් මේ ඇඟිලි ඒවට දැන් මගේ මේ ඇඟිල්ල මෙතන කරගටයක් ඒකටම ඔව් පදම් වෙලා තියෙනවා. ඔව්. ඒතකොට මෙතන මේ වැඳුම නැත්තම් මෙතන මෙහෙම නිකන් කැපෙනවා වගේ වෙනවා. ඉතින් එහෙම විදිහට හිතනවා. මොකද එහෙම වෙනවා කියලා අතාරින්න බෑනේ. එතකොට අපි ඒ පුරුදු වෙලා තියෙන විදිහට ඒක ඒ විදිහට වෙලා තියෙනවා. එතකොට මේකට කියන්නේ සිරිවස කියලා. සිරිවස. ඔව් ශ්‍රියාකාන්තාව වාසය කරන්නා වූ කියලා. ඉස්සර මේ සමහර ප්‍රභූවරුන්ගේ ගෙවල් වල මේක තියෙන්නේ උඩැක්කයක් තියෙනවා. ඒවල උඩැක්කයක් තියෙන. ඒ හැයි ඒ වාසනාව ගෙනත් දෙනවා කියලා ඒගොල්ලන්ගේ තියෙන හැම මේක. පොද ශ්‍රියාකාන්තාව වාසය කරන්නා වූ සිරිවස කියන එකේ තේරුම. එතකොට සියලු ධන දාන්නේ ලැබෙනවා කියන අර්ථයක් තියෙනවා. ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් එක් පැත්තකින්. අර මම අහලා තියෙනවා අර ඔය ගැන කියනකොට බඳ සිහින් එහෙම නේද ඔය හැඩේ ගැන කියනකොට කියන්නේ. ඔව්. මේ හරිම අලංකාරවත් නිර්මාණයක්. මේ අපේ රටේම නිර්මාණයක්ද උඩැක්කිය කියන්නේ? තව තියෙන ඉන්දියාවේ තියෙනවා, ජපානයේ තියෙනවා. මේ එක එක රටවල තියෙනවා. ඉතින් අපි හිතන්නේ ඇත්තටම දැන් මහා සම්මත කියන රජුරෝ ගැන කියනකොට එයා මුළු ලෝකයටම පොදු කෙනෙක්. ඒ විශ්ව විනාශ වෙලා නැවතවතාවක් ඇති වෙගෙන අඳුරු ගැබේ මිනිස්සු ජීවත් වුණේ. ඊට පස්සේ සූර්ය හිරු පායපු දවසේ තමයි මේ සූර්ය කුමාරයා කෙනෙක් ඉපදෙල් තියෙන්නේ. එයා තරුණ වයසට එනකොට තමයි
ඒ හිටපු මිනිස්සු මඩ කලල් මඩ කාගෙන ජීවත් වුණේ වෙන කණ්ඩ දෙයක් නැහැ. එහෙම කාලයක් යනකොට හතු පිවිල් තියෙන. ඒ හතු කාගෙන මින් ජීවත් වුණ වර්ෂ ගණනාවක්. ඊට පස්සේ සූර්යා පායාවෙන් පස්සේ ගස් කොළන් වල වර්ණය වෙනස් වුණා. ඒ දලු කොළ ගෙඩි ඒවා කමින් ඉන්නකොට තමා මිනිස්සු අතර වාද ભેද ඇති වෙනකොට අර කට්ටිය කතා වුණා අපි නායකයෙක් තෝරගමු කියලා. කොහොමද තෝරන්නේ? අපි එක තැනකට එකතු වෙලා මල් මාලයක් උඩ දාමු. ඒතර ඒ මල් මාලය ඇවිල්ලා කරේ වැටිච්ච කෙනා තමයි නායකයා. එතකොට මේ සූර්ය කුමාරයා තරුණ වයසේ ඉඳලා තියෙන්නේ. එතකොට මේ සූර්ය කුමාරයාත් එතෙන්ට සහභාගී වුණා. අර මේ මල් මාලේ උඩ විසි කරපුවාම ඇවිල්ලා වැටලා තියෙන්නේ සූර්ය කුමාරයාගේ. ඊට පස්සේ එයා තමා සම්මතේ මහා සම්මත නමින් රජ බවට පත් වුණේ. එයාගේ ළඟ ඉඳලා තමයි එයාට තමයි මේ සියලු නැටුම් ගැයුම් අපි ඉදිරිපත් කළේ. මේවා ඔක්කොම නිෂ්පාදනය වුණත් ඒ කාලේ කියලයි ඉතිහාසය කියන්නේ. හොඳයි. මහා කලාවකට එහෙම නැත්නම් අපි එක පැත්තකින් ගත්තාම අපි මුළු මහා සමාජයේම ආතුරයෝ. ඒ ආතුර වෙච්ච ජීවිත සුවපත් කරන වෙදදුරන් තමයි මේ. ඉතින් මන්තොස බණ්ඩාර තෙන්නකෝන්ගේ මැතිතුමන්ගේ මේ විවරණයම අපි කොච්චෙක් දේවල් නොදත් දේවල් වලට අපිව යොමු කරගත්තාද අපිව දැනුම්වත් කිරීම සඳහා. මහා සම්ප්‍රදායක් ආරක්ෂා කරගෙන ඒක මුළු තමන්ගේ ශරීරයේ සියලු අංගෝපාංග මේ වාද්‍ය භාණ්ඩයේ තුලින් මතු කරන හඬ වෙනුවෙන් යොදාගෙන තියෙනවාද? ඒක තමයි අපි අපේ වැඩසටහන තුලින් ඔබට මේ ගෙනහැර දක්වන්නට උත්සාහ කළේ විදින් බිඳ මේ මහා ප්‍රවීණයාගේ දශක 7කට වැඩි කාලයක් තිස්සේ පෙරහැරට සම්බන්ධ වෙලා ලබාගත්තු අත්දැකීම මම හිතන්නේ අපිට වෙනමම කතා බහක්. ඉතින් අපි ඒ වගේ තොරතුරු රසකකින් අද අපේ පෙරහැර රෝසිරි කතා බහ අලංකාරවත් කරන අතරතුරේ මම හිතනවා අපිට යලිත් වතාවක් අපේ ප්‍රධාන පාලන මැදිරියට යන්න අවස්ථාව දෙන්න. Jimuta burundiyo jimuta jimuta hey jimuta 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 surundiyo jimuta jimuta hey jimuta 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 burundiyo jimuta jimuta hey jimuta jimuta kita sita katari kita kadi kunda tikuta katari kita katu kunda tintar kita kunda ketiga kunda kunda ta jimuta burundiyo jimuta jimuta hey jimuta 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 surundiyo jimuta jimuta hey jimuta 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 burundiyo jimuta jimuta hey jimuta jimuta kita sita katari kita kadi kunda tikuta katari kita katu kunda tintar kita kunda ketiga kunda kunda ta Ah
උඩරට නර්තන ශිල්පයේ උත්තුංගම භූමිකාව තමයි අපි දැක්කේ වෙස් නර්තන ශිල්පියා. මේ වෙස් නර්තන ශිල්පියෙකුගේ අනන්‍යතාවය ශ්‍රී ලංකාවෙත් අනන්‍යතාව බවට පත් වෙලා තිබෙන ලෝකයේ තුල අපේ තහවුරු කිරීම අතරේදී. ඉතින් ඒ වෙස් නර්තන ශිල්පියෙකුගේ රංග ප්‍රතිභාවන් විවිධ ආකාරයෙන් අපි කතා බහ කරද්දී ඇත්තටම අපේ මාතෘකාව තේමාවට පත් වෙච්ච පෙරහැර රෝසිරි මේ අපේ වැඩසටහන් මාලාවේ ඇසල පෙරහැර සහ පාරම්පරික නර්තන උරුමය ගැන කතා කරනකොට ඇසල පෙරහැර මංගල්‍යයේ පෝෂණය වෙන්නේ මෙන්න මේ වාගේ කලාකරුවන්ගේ ඒ නර්තන අංග ඉදිරිපත් වීම තුලින්. අපේ තිත්තපජ්ජල සුමන වීරයන් එමෙතන සුමන වීරයන් වර්තමානයේ වෙන විට විශේෂයෙන්ම මේ රංග ප්‍රතිභාවේ අපේ ශාන්ති කර්මාන්තරේ කොහොඹක් අංකාරය පිළිබඳව කතා කරනකොට අපිට ඉන්න ප්‍රවීණතම නර්තන වේදියාණන් වන්නේ තිත්තපජ්ජල අපේ සුමන වීර ඇදුරුතුමන්. අපිට මේ ඉදිරිපත් කරපු අංගය ගැනත් පැහැදිලි කිරීමක් කරලා සුමන වීර මහත්මයා මේ උඩරට වෙස් නර්තන ශිල්පියා අපිට වඩා විශේෂිත වෙන කාරණේ පිළිබඳවත් අපිට පැහැදිලි කිරීමක් කරන්න. මේ ඉදිරිපත් කරේ කොහොඹා කංකාරියේ එන අස්න කියන නැටුම ආශ්‍රයෙන් නිර්මාණය කරගත්තු නැටුම් අංගයක්. අස්න රචනා වෙන්නේ 15 වෙනි සතවර්ෂයේ
උතුරුමුල රාහුල හාමුදුරුව තමයි මහා අස්න රචනා කරන්නේ. ඒ උතුරුමුල රාහුල හාමුදුරුව රචනා කරපු මහා අස්නෙන් සකස් කරගත්තු එකක් තමයි කුහුඹා කංකාරයේ එන අස්න. මේක විප්‍රලම්භ ශෘංගාරය කියන රසය සහිතව ගායනය වන අංශයක්. ඊළඟට මම වෙස් නැට්ටුවා ගැන සඳහන් කරන්නම්. වෙස් නැටුම අපට උරුම වෙන්නේ පඬුවස් දෙව් රජතුමාගේ කාලේ ඉඳන්. මේ පඬුවස් දෙව් රජතුමාට දිවි දෝෂය වැදුනා. කුවේණිගේ සාපය විජය කුමාරයාට වැදුන්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ විසින්ම පිරිත් කරලා උපුල්වන් දෙවියෝ අතේ එවපු පිරිත් නූල විජය කුමාරයාගේ අතේ බැඳා ඒ අනුභවයෙන්. නමුත් රාජ්‍යත්වය අනතුරුව ලබා ගැනීමත් ඒත් එක්කම විජය කුමාරයාට තිබුණු ඥාතිත්වයක් නිසා මේ සාපය පඬුවස් දෙව් රජුරවන්ට වැළඳුණා. මේ සාපයෙන් යම් කිසි ආකාරයකින් පඬුවස් දෙව් රජතුමා නැති වුණා නම් ලංකාවේ සිංහල රාජ්‍යත්වය පවතින්නේ නැහැ. යක්ෂයින්ට අපහු මේ රට යනවා. ඒ නිසාම දැන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය වෙලා තියෙන්නේ විජය කුමාරයාගෙන් පැවතෙන ආර්යයන් අත බුදුදහම මේ ලංකාවේ පවතින්න ඕනේ කියලා. ඒ නිසා බුද්ධ ආගම මේ රටේ ස්ථාපිත වෙන්නේ නැහැ. ඉතින් මේක දැක්කා මේ සක්‍රදේවේන්ද්‍රෝ දැකලා මේ පඬුවස් දෙව් රජුරවන්ට වැළඳුණු ඒ දිවි දෝෂේ දුරු කරන්නට පුළුවන් එකම කෙනා තමයි මලෙන් උපන් මලේ රජුරෝ. මලේ රජුරෝ හිටියේ මේ ඉන්දියාවේ මලේ රටේ. මේ මලේ රජුරෝ ලංකාවට උපමාවකින් ගෙන්නගෙන මේ මලේ රජුරෝ ලවා මේ පඬුවස් දෙව් රජුරවන්ට එක්තරා සාන්ති කර්මයක් කරා. අනුරාධපුරේ මහා මෙවුනාවේ තමයි මේ සාන්ති කර්මය කළේ. ඒක 65 මංගල්‍ය කියලා තමයි හඳුන්වන්නේ. මේ 65 මංගල්‍යයට ඕන වුණා යද්දිස්සු වෙස් නැට්ටු. ඒ නිසා මලේ රජුරුවන්ගේ ආභරණ කට්ටලෙන් අර්ධාභරණයක් පලන්දලා වෙස් නැට්ටුවෙක් එදා හැදුවා. පළවෙනි වෙස් මංගල්‍යය ලංකාවේ කළා පඬුවස් දෙව් රජුරුවන්ගේ කාලේ ඒ අනුරාධපුරේ මහා මෙවුනා වුණේ. ඉතින් වෙස් නැට්ටුවා බවට පත් වෙන්නේ මේ ඇඳුම් කට්ටලේ ඇඳපු කෙනා. මේ ඇඳුම් කට්ටලේ වෙස් ඇඳුම් කට්ටලේ මලේ රජතුමාගේ ඇඳුම් කට්ටලෙන් අඩක්. එතනින් පස්සේ ඇත්තටම සියලුම රජවරුන්ට මේ කුහුඹා කංකාරය ඊට පස්සේ මේ ඒ 65 මංගල්‍යයේ තියෙන සාන්තිය කරන්ට ලංකාවේ දෙවිවරු කීප දෙනෙකුට බාර වුණා. එක්කෙනෙක් කුහුඹා දෙවියා ප්‍රධාන වුණා. ඒ නිසා මේ 65 මංගල්‍යයෙන් බිඳිලා ආපු ශේෂ වෙච්ච කොටසක් අපි කුහුඹා කංකාරිය කියලා හඳුන්වන්නට පටන් ගත්තා. මේ කුහුඹා කංකාරිය ඇත්තටම රාජ්‍යත්වයේ සුසස්ථිරතාවයේ සඳහා හා ශාස්ත්‍රීය වර්ධනය සඳහා සියලුම රජවරුන්ට ලංකාවේ සිද්ධ කළා කියලා සඳහන් වෙනවා. නමුත් මේක මේ මහා වංශයේවත් වෙන තැනකවත් සඳහන් වෙන්නේ නැහැ. මේක මොකද හුඟක් වෙලාවකට මේක රහසිගතව කරගෙන තියෙන. මොකද රාජ්‍යත්වය ස්ථිර කරගන්නේ. ඒක ඒකට රහසිගතව කරන කාර්යයක් වුණා. කොහොම වුණත් අන්තිම අපි දන්නවා රාජධානී මහනුවරට එනකොට මේ වෙස් නැට්ටුවත් මහනුවරට ආවා. මේ ශිල්පිනුත් මහනුවරට ආවා. ඒතකොට මහනුවර කියන්නේ වෙස් නැටුමේ නිජ බිම්බ බවට පත් වුණා. මේ අපි දැක්වේ ඒ වෙස් නැටුමක්. ඇත්තටම දැන් මේ මලේ රජුරෝ කියන්නේ සූර්ය වංශිකයෙක් කියලා කියනවා. එතකොට මේ වෙස් ඇඳුම් කට්ටලෙන් සූර්යා නිරූපණය වෙනවයි කියලා කියනවා. දැන් මේ වෙස් ඇඳුම් කට්ටලේ අර නළලට බැඳලා තියෙන සිකා බන්ධනේ ඒක සූර්යා කියලා කියනවා. ඊළඟට මම සියල්ල විස්තර කරන්නට යන්නේ මේ ඇඳලා තියෙන රැලි සහිත දෙවල් ඒත් එක්කම මේ උල්ලුඩේ මණ්ඩියට හිටපුවාම රැලි මාලාවක් තියෙනවා. මේකේ මේ සූර්ය රශ්මිය දිගන්තයට විහිදලා යන ආකාරය දක්වනවායි කියලා කියනවා. එතකොට සූර්යාගේ පිළිබිඹුවක් තමයි ඇත්තටම මේ වෙස් ආභරණ කට්ටලේ වෙස් නැට්ටුවා කියලා කියන්නේ. ඊටාම සැකවින් උනත් මට හැඟෙන විදිහට නම් බොහොම පිරිච්ච අර්ථකථනයක් හඳුන්වා දීමක් සුමනවිර මැතිතුමනි මේ වෙස් නර්තන ශිල්පියා අතිශයින්ම සංකීර්ණ යහුගේ රංග ප්‍රතිභාවන් විවිධ ආකාරයට ඔහුගේ මවාපාද්දී ඒ ඇඳුම් ආයිත්තම් පිළිබඳව කතා කරනකොට විශාල ප්‍රමාණයක් අංග හැටියට ගත්තාම ඔක්කොම අංග මේ ඇඳුම් කට්ටලේ කීයක් තියෙනවද? සිව්සටක් ආභරණ අර්ධාභරණයක් කිව්වට මම විශ්වාස කරන්නේ ඇත්තටම දැන් මේකේ ප්‍රධාන ආභරණ කට්ටලේ තමයි සිකා බන්ධනේ. ඉතින් මේ කුහුඹා කංකාරියේ තියෙනවා එක්තාලේ නටනවා කියන අවස්ථාවක්. ඒ එක්තාලේට අපි පළඳනවා
සිවිලිය කියලා එකක්. ඒ සිවිලිය මේ මලේ රජතුමාගේ ශීර්ෂාභරණය කියලා කියන සිවිලිය තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම. ඉතින් මේක මේ ඒකෙන් අඩක් මේ වෙස් තට්ටුව නිසා මං හිතන්නේ අර සිව්සටක් ආභරණයෙන් අර්ධාභරණයක් විදිහට මේක සලකනවා. ආභරණ 32ක් නෙමෙයි. අතට මේකේ ආභරණ 64ක් තියෙන්න පුළුවන්. එතරම් සංකීර්ණ වුණු ප්‍රමාණයක් ගත දරා ගනිමින් ඒ හැම එකකින්ම කිසියම් කතා ප්‍රවෘත්තියක් අපට කියාපාමින් ලෝකයක් මවිත කරපු විශ්මිත නර්තන ශිල්පියා තමයි වෙස් නර්තන ශිල්පියා. ඒ නිසා වර්තමානයේ වෙනකොට නම් මේ පිළිබඳව හුඟක් දෙනෙක් කතා කරනවා. ඉතින් වෙස් නර්තන ශිල්පීන් උන්ගේ ප්‍රවීණත්වය සහ ජ්‍යෙෂ්ඨත්වය වගේම ශිල්ප හැදෑරීමේ විශේෂ කුසලතා මතයි වෙස් නර්තන ශිල්පියෙක් වෙස් බඳින්නේ කියන කාරණේ වෙනකොට ඒක අපි සමහර අවස්ථාවන් වලදී දකිනකොට මේ කාරණේ ගැන කොච්චර හිතා බලන්න ඕනද දෙන බොහෝ දෙනෙක් කියන කාරණේ මම මතක් කරමින් ඇත්තටම අද අපි ඔබට මේ තුලින් ගෙනහැර දක්වන්නට උත්සුක වුණෙත් පෙරහර මංගල්‍යයක දකින අලංකාරවත්ම නාර්තනාංගයේ බවට පත් වෙන යෝග්‍ය බොහොම පූජනීයම කාර්යයන් වලදී පෙරහර කරඬුව වඩමද්දී දියවඩන මෙතුමන් ගමන් කරද්දී ඊට පෙර මග සලසන්නේ වෙස් නර්තන ශිල්පියෙකුගේ නර්තනාංගය. මෙන්න මේ නර්තන ශිල්පියා අපට වඩා විශේෂිතයි. ඒ නර්තන ශිල්පියා දහස් ගණනක් එවැනි ශිල්පීන් බිහි කරපු ගුරුවරයෙකුගේ විවරණයකට තමයි අපි ඉඩකඩ සලසා ගත්තේ. ඉතින් අද අපි මේ අපේ පෙරහර රූසිරි වර්ණාව තුලින් අපිට චරිත දෙකක් මුල් කරගෙන මේ උඩරට නර්තන සම්ප්‍රදායේ තිබෙන වඩාත්ම විශේෂිත වුණු නර්තන සම්ප්‍රදායන් දෙකක් පිළිබඳ උඩැක්කි සහ විශේෂයෙන්ම වෙස් නර්තන ශිල්පියාත් මේ කොහොඹාකම් කාර්ය මූලික කරගත්තු ඒ නර්තන කලාව පිළිබඳවත් ඔබට යම් ප්‍රාමාණික අවබෝධයක් ලබා දෙන්නටයි අපිට ඇත්තරම අද මේ වැඩසටහනේ අපේ අරමුණ බවටත් පත් උනේ. ඉතින් කෙසේ වෙතත් මෙවැනි ශිල්පීන් දිවිහිමියෙන් රැකගත්තු මේ මහා කලාවන් අපිට තවත් පරම්පරා ගණනාවක් අපේ අනාගතයට උරුම කර දිය යුතුමයි. ඒ සඳහා ආශිර්වාද ලබා ගන්න එක් පැත්තකින් දළදා හාමුදුරුවන්ට සතර මහා දේවාලවල සිව් මහා දෙවිවරුන්ට මේ පූජෝපහාර දක්වමින් උන් සිදු කරන්නේත් ඒ ආශිර්වාද ලබා ගැනීම තුළින් තව අවුරුදු දහස් ගණනක් රැකගත්තු මේ කලා ශිල්ප ඒ අනාගත පරම්පරාවටත් රැක ගන්නට ඕනේ කියන කටයුත්ත. කෙසේ වෙතත් ඉතින් අපි සුමනවිර මැතිතුමනි අපේ මන්තසු බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාටත් මා හිතනවා අපි මේ සහභාගී වෙලා ඉන්න සියලුම කලා ශිල්පීන්ටත් අපේ රූපවාහිනිය ඔස්සේ නර්මන ලක්ෂ සංඛ්‍යාත අපේ ප්‍රේක්ෂක හිතවතුන්ටත් මේ සියලු දෙනාටමත් හොඳ ආශිර්වාදයක් පිරිනමන්නට මට හිතෙනවා මේ අපේ වැඩසටහනේ ඔබ තරම් ඊට තවත් වෙනත් අපිට සුදුසෙකු නැහැ. ඒ නිසා මේ ප්‍රවීණයාට ඇතුළු මේ අපි සියලු දෙනාටමත් ඔබේ රංග ප්‍රතිභාවත් අපි හරිම ආකර්ෂණයෙන් බලා සිටින පිරිසක් එක පැත්තකින්. හැබැයි අද ඔබ ඇඳුම් පයිත්තම් වලින් සැරසිලා නොහිටියත් මම බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරන්න කැමති ආශිර්වාදාත්මක ගායනයක් අපට පිරිනමන්නට කියලා. भोग ईश्वरो दान संपत रमिने मोतोरस के रुआ आदि से टांग तावते नर निदुगे इंसान नास ले पुआ सेदे तमंग नेमनुवनिन සිව්සට සිල්පය දරුවා සැදිවේ සම පිරිපත දෙදමිහිකත් ආවැඩුවා විහාරවල් ඝන කෝවිල් කරවා සිට කොත් තැබුවා ඉඩම් මඩම් පදලම් බඳ වෙලා බලා කම් සිටුවා අගල්ලි උරුදල කඳුරලි අසන්දුම් බිජු වැඩුවා උපල් සෝරෙදු නාරායන තෙද බිස්කම් ආවැඩුවා වඩා ආයුබෝ වේවායි කියලා මම ප්‍රාර්ථනා කළේ මේ නිසාම තමයි.
චිරාත් කාලයක් මේ මහා සම්ප්‍රදායන් රැකගෙන අනාගත පරම්පරාවට උරුම කර දෙන්නට ඔබ දෙපළටම මේ සහ සම්බන්ධ වුණු සියලුම ශිල්පීන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය සතර මහා දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දිවිහිමියෙන් රැකගත්තු මේ මහා කලා සම්ප්‍රදායන් වල ඒ රැකගැනීමේ ආනිසංස ඒ මහා බල මහිමේම මම හිතනවා. එයත් මහා පින්කමක්. මොකද අපි අදටත් අපේ ලෝකයේ තුල කිසියම් අනන්‍යතාවක් තහවුරු කරගෙන සිටින්නේ ඔබලා නිසා. ඒ නිසා අද අපේ පෙරහැර රූසිරි තුලින් ඔබට අපි තිත්තපජ්ජල මහා කලායතනයේ අධිපතිතුමන් ටී.වයි. සුමන වීරයන් විශ්‍රාමික ගුරු උපදේශක තිත්තපජ්ජල ශ්‍රී ලංකා දේශීය කලායතනයේ අධිපතිතුමා ඒ වගේම සිබා විශ්වවිද්‍යාලෙත් කැලණි විශ්වවිද්‍යාලවලත් අපේ ආරාධිත කතිකාචාර්යවරයෙකු නර්තනාචාර්යවරයෙකු ලෙසින් එතුමන්ගේ කාර්යභාරය ඉටු කරනවා. ඒ වගේම අපේ ආරාධනීය පරිදි අපේ කතා බහට එක් වුණා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය ප්‍රවීණ උඩැක්කි නර්තන පිළිබඳ නර්තනාචාර්ය අපේ මන්තුස බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී ඔබ දෙපළටම පුද කර සිටිනවා. ඒ වගේම අපේ සියලුම කලා ශිල්පීන්ටත් ස්තුතිවන්ත වෙනවා. පෙරහැර රූසිරි තුලින් අපි තවත් මෙවැනි සොඳුරු කතා බහකදී හමු වෙන්න බලාපොරොත්තු වෙන සමුගන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ කතා බහ ඔබට අපේ රූපවාහිනී නාලිකාවන් ඔස්සේ රැගෙන එන්නට එන දායකත්වයේදී සුවසෙවන රෝහල් පුජ්‍යලික සමාගම ඒ වගේම නිව් ෆැන්සි මහල් ආයතනයටත් අපේ විශේෂ ස්තුතියක් පුද කරමින් ඔබ සියලු දෙනාටම දළදා හාමුදුරන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. Jimuta burundiyo jimuta jimuta he jimuta 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 surundiyo jimuta jimuta he jimuta 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 burundiyo jimuta jimuta he jimuta 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 sita katari kita kadi kunda tikuna katari kita kata kunda tintar kita kunda kita kunda kunda